බොහෝ ධන සම්පත් ඇති මහා රජවරු. අමිත භෝගී සිටුවරු, ඒ කියන්නේ ප්‍රමාණයක් නෑ ඒ ධන සම්පත්වල. ඒ අමිත භෝගී සිටුවරු රජවරු මේ උපසම්පදා සීලයේ ඇති වටිනාකම ගැන අහලා ඒ රජසැප සිටුතැප අතහැර දාලා උපසම්පදාව ලබන්නට ඉතිහාසයේ ශාසනය තුල පැවිදි වුණා. පංචශීලය, දසශීලය, සාමණේර සීලය, ආජීවාෂ්ටමක සීලය මේ ආදී වශයෙන් ප්‍රභේදගත වූ සීලයන් අතර උසස්ම සීලය තමයි උපසම්පදා සීලය. ඊට එහා සීලයක් නැහැ. ඒ සීලය රකින්න පුළුවන් වෙන්නේ මනුස්සයෙකුට පමණයි. උපසම්පදාව ලැබෙන්නේ මනුස්සයෙකුට පමණයි. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, අමනුස්සයෙකුට උපසම්පදාව ලබන්න බෑ. එනිසා මනුස්ස ලෝකෙට පැමිණි කාලයක පිරිසිදු උපසම්පදාවක් ලබන්නට තරම් ඒ උපසම්පදා සංඝ පරපුර ඒ උපසම්පදාව කැඩෙන්න නොදී රැකගෙන පැමිණ තිබීම කියන මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ දැන් සෙසු කාරණා ගත්තොත් දුර්ලභ බුදූපත, මිනිසත් බව, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරීම, ඒ වගේම පැවිදි ජීවිතයක් වෙනස සිත නැමීම, පැවිදි වෙන්නත් බෑ අත්පා නැති කෙනෙකුට, අඳගොළු බීරන්ට. ඒතොර ඒ අවස්ථාවන්ට පත් නොවී සිටීම, ඒව තිබුණත් වැඩක් නෑ සම්මාදිට්ඨියක් නැත්තම්, සම්මාදිට්ඨිය පහළ වීම, ඒව තිබුණත් වැඩක් නෑ පැවිදි වෙන සිතක් කෙනෙකුට කලාතුරකින් පහළ වෙන්නේ. ඒ සිත එහෙම ලේසි කෙනෙකුට පහළ වෙන්නේ නෑ. බොහෝ දෙනා ලෝකේ ඇහුවාම අපි පැවිදි වෙන්න කැමතියි කියනවා. හැබැයි පැවිදි වෙන්න ලැබෙන්නේ 100,000 ගණනකින් කෙනෙකුට. ඒතකොට පැවිදි වෙන්නට පිරිසිදු පැවිද්දක් ලැබෙන්නට අර මම කිව්වා වගේ මුලින් සංඝ පරපුර නොසින්ද පැවිතිලා තියෙනට ඕන. නොසින්ද පැවිතිලා තියෙනවා කියන්නේ විනයධර උපාලි මහ රහතන් වහන්සේ. ඉන්න එහා පැත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ විනයධර උපාලි මහ රහතන් වහන්සේගේ පටන් අද දක්වාම අවිච්ඡින්න සිඳී නොගිය, අතරින් නොකැඩී ගිය සංඝ පරපුරක් සිටිය යුතුමයි. එහෙම නොසිටියොත් උපසම්පදාවක් ලැබෙන්නේ නැහැ. එනිසා ඒක ඊටාම දුර්ලභ වැඩක් මේ උපසම්පදාවක් හරි හැටි පිරිසිදුව ලබනවා කියන මේ කාරණය. නිසා තමයි මේ උපසම්පදා සීලයට කියන්නේ අධි සීලය කියලා. අධි උසස් උත්තම ශ්‍රේෂ්ඨ සීලය කියන අර්ථයෙන් අධි සීලය කියලා කියනවා. එතකොට මේ අධි සීලය රකින්න යම් ස්වාමින් වහන්සේ නමක් වේ නම් උන්වහන්සේට අපා බය නැති වෙනවා පළමු කොට. උපසම්පදා සීලයක් මරණ ගන්න රැකගත්තොත් අපාය වැටෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට මේ ජීවිතේ එල්ල වෙන්න තියෙන විශාල කරදර ප්‍රමාණයක් මේ සීලය නිසා නැති වෙනවා. මේ සීලය නිසා අපි පුදුම විදියට සංවර වෙනවනේ. ඒතර ඒ සංවර භාවය තුලින් මේ ජීවිතේ ඇති වෙන්න තියෙන ක්ලේශයන්, විඝාතයන්, දුක් විපත්, අනතුරු මේ සෑහෙන ප්‍රමාණයක් නැති වෙලා යනවා. වැඩි නෙමෙයි. පී අරගෙන ගස් කපන්න තහනම්, ගස් වල අතු කඩන්න තහනම්, බීජගාම, භූතගාම මේවා සිඳින්නට තානම් සිඳින්නට නසන්නට බෑ. භූතගාම පාතවේතාය පාචිත්‍යය. ඒ වගේ පොළව හාරන්නට බෑ. මුල්ලු අරගෙන, උදළු අරගෙන, ජාත පටවිය හාරන්නට බෑ. එතකොට මේවායින් වෙන්වීම එක පැත්තකින් බුදුරජාණන් වහන්සේගේ ආඥාවන් වීතික්‍රමණය නොකිරීම වශයෙන් එයාට පිම්පිරෙනවා. වගේම දිට්ඨ ධම්මම පුදුමාකාර ආරක්ෂාවක් තියෙනවා. ආයුධ අරගෙන, මුල්ලු අරගෙන, උදළු අරගෙන වැඩ කරන්න ගියාම අත්පා අසීරෙනවා, නියපොතු ගැලවෙනවා. නොඑක් විදිහේ පොළොව කොට නැත්තන්ට අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගස් නගින, ගස් කප නැත්තන්ට මුහුණ දෙන්න. ඒ ඔක්කොම මේ උපසම්පදා සීලය නිසා නැති වෙලා යනවා. එනිසා මේ ජීවිතයේම සෑහෙන තරම් ආරක්ෂාවක් ඒ භික්ෂුවට ඒකාන්තයෙන්ම සැලසෙනවා. ඉතින් ওই උපසම්පදා සීලයට තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. ඒ සීලේ ඇති ශික්ෂාපද ප්‍රමාණය කියන්න බෑ මෙච්චරයි කියලා. ඒ තරම් වටිනා සීලයක් උපසම්පදා සීලය. හැබැයි මේ උපසම්පදා සීලයෙන් ලැබෙන ආනිසංස අප්‍රමාණයි. ඒවා ලබන්නට නම් ඒකාන්ත වශයෙන්ම ඒ උපසම්පදා සීලය හරියට දැනගෙන රකින්නට ඕන. උපසම්පදා සීලයට අදාළ ශික්ෂාපද මොනවදයි හඳුනා ඒ ශික්ෂාපද
කැඩෙන්නට පළුදු වෙන්නට නොදී දිවිහිමියෙන් රැකීම මත තමයි මේ උපසම්පදා සීලය ආනුභාව සම්පන්න වෙන්නේ. එනිසා මේ සීලේ අංගයන් මොනවාද, කොහොමද කැඩෙන්නේ, කොහොමද බිඳෙන්නේ, මේ ගැන හරි හැටි අවබෝධයක් තිබිය යුතුමයි. මහාවංගපාළියේ සඳහන් වෙනවා යෝ ගවං විජානාති නසෝ රක්ඛති ගෝ ගණං ඒවං සීලං අජානන්තෝ කිංසෝ රක්ඛේය සංවරං කියලා බණපදයක්. යම් කිසි කෙනෙක් නැත්තම් ගවයෝ රකින කෙනෙක්, ගෝපල්ලෙක් තමා ආරක්ෂා කරන ගව රැළේ ඉන්න ගවයන් ගැන හරි හැටි හඳුනන්නේ නැත්නම් එයා ගව රැළ රකින්න සමත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දැන් උපසම්පදා සීලය ගැන හරි හැටි නොදන්නා පැවිද්දාට ඒ උපසම්පදා සීලය රකින්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. නිසා උපසම්පදා සීලය ගැන හොඳ අවබෝධයක් සෑම භික්ෂුවක්ම විශේෂයෙන් ඇති කර ගන්නට ඕන. ගිහියන්ට උනත් උපසම්පදා සීලය දැනගන්නවා කියන එක ඊටාම වටිනවා. මොකද උපසම්පදා සීලයක් ආරක්ෂා වන්නේ කෙසේදයි දැනගෙන සිටීමෙන්ම ගිහියන්ට ලෙහෙසි උපසම්පදා සීලයක් රැකෙන ස්වාමින් වහන්සේලාට සිව්පසයෙන් පූජා කරමින් ඒ ධර්මාභිෂ සම්භෝගයන් පවත්වන්නට. ඉතින් ඒ නිසා උපසම්පදා සීලය කියන්නේ ආන්නේ වගේ දැනගෙන රැක්කොත් අසීමිත රැකවරණයක් ආරක්ෂාවක්. නොදැනගෙන රකින්නට අමාරුයි. බිඳෙන්න පුළුවන්. සමහර දවසක් උපසම්පදා මාලකයෙන් එළියට ආපු ගමම වුණත් කැඩලා යන්න පුළුවන්. මේ සීලය ගැන නොදැනගෙන සිටියොත්. ඒ නිසා උපසම්පදා පිට සෑම ස්වාමින් වහන්සේ නමක්ම උපසම්පදා වෙන්න පෙර ආතුවම එහි මූලික ගණයේ ශික්ෂාපදයන් මොනවාදයි ගුරු මුඛයකින් අසා දැනගෙන සිටිය යුතුමයි. සික්ඛමානේන භික්ඛවේ අඤ්ඤාතබ්බං පරිපංචිතබ්බං පරිපුච්ඡිතබ්බං. මේ උපසම්පදා සීලයක් රකින්න බලාපොරොත්තු වන භික්ෂුව සීලය ගැන දැනගෙන තිබීම සිදු කළ යුතු බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. උපසම්පදා සීලයේ ප්‍රාණය ජීව ශක්තිය කියලා කියන්නේ මුල්ම ශික්ෂාපද 4ේවත් පරාජිකා ශික්ෂාපද 4ට. ඒ 4ට පත් නොවී සිටින තාක් ඒ භික්ෂුව උපසම්පදා භික්ෂුවක් නැත්නම් ශාසනීය භික්ෂුවක් හැටියට සලකනවා. එතකොට මේ උපසම්පදා සීලය බිඳී යනවා කියන එක මහා කලබලයක් ඇති වෙලා මහා විනාශයක් ඇති වෙලා සිද්ධ වෙනවාම නෙමෙයි. සටිතාම සියුම් තැනින් පුංචි කාරණාවලින් මේක බිඳිලා යන්නට පුළුවන්. ඒ වගේම ඊ타ම සියුම් අර කියන්නේ ලෝමේන මුත්තෝ කියන ලෝමයෙන් බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊ타ම සියුම්ම කැඩෙන්නත් පුළුවන්, ඊ타ම සියුම්ම රැකෙන්නත් පුළුවන්. ඒ නිසා මේ සීලයේ පිහිටීම නොපිහිටීම ගැන සාමාන්‍ය භික්ෂුවකට වාද විවාද කරන්නට බෑ. විනය හොඳට දැනගන්නට ඕන. විනය දැනගන්නා භික්ෂුවට තමයි දැනගන්නට මේ උපසම්පදා සීලයේ ඇති මහත්වය ගැන, හරසර ගැන, භරසාර ගතිය ගැන හොඳට වැටහෙන්නේ. විනය ගැන හරියට නොදැන, ශික්ෂාපද ගැන සැලකිල්ලක් නැතිව කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් අපි හිතමුකෝ පන්සල් විහාරාරාම බලාගෙන ඉන්න කටයුතු කරනවා නම් ඒ කටයුතු වලම නියැලිලා ඉන්නවා නම් විනය ගැන හරියට අවබෝධයක් නැතිව තේර මජ්ක්‍ධිම නමක කියන කවුරු වුණත් ඒ නොසැලකිල්ල තුල මේ උපසම්පදාවට විපත් අනතුරු පමුණවා ගන්න පුළුවන්. එහිදී වගකීම තියෙන්නේ ශිෂ්‍යයාට නෙමෙයි ගුරුවරයාට. ගුරුවරයා දැනගන්නට ඕන උපසම්පදා සීලය මෙන්න මෙහෙමයි රැකෙන්නේ කියන එක. ශිෂ්‍යයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පෙළ අටුවාව ටීකාව සහිතව උගන්වන්නට. ප්‍රධාන වශයෙන් සතර පරාජිකා ගැන අනිවාර්යයෙන්ම දැනගත යුතුමයි. සංඝාදිසේ සාපත් ඊළඟට තියෙන දෙවන ගණේ ආපත් ඒවා ගැනත් අනිවාර්යයෙන්ම දැනගත යුතුමයි. ඒ පමණක් නෙමෙයි ඔය ශික්ෂාපද 227 අටුවා සහිතව අඩුම තරමින් දෙතුන් වතාවක්වත් හදාරා තිබීමෙන් යාන්තමින් ඒ උපසම්පදාව පළුදු වෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට
පරාජිකා නම් වූ මූලික ගණයේ ශික්ෂාපද හතරක් තියෙන උපසපන් භික්ෂුවකට භික්ෂුණියකට 8ක් තියෙනවා. ඉතින් මේ කාලේ භික්ෂුණීන් වහන්සේලා නැති නිසා ඒ කාරණා ගැන සාකච්ඡා වීම එච්චර වැදගත් නෑ. හැබැයි භික්ෂු සීලයේ වැඩිදුර අවබෝධය පිණිස භික්ෂුණී සීලයත් ඉගෙනගෙන තිබීමම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ පරාජිකා නැමැති මූලික ශික්ෂාපද උල්ලංඝනය වීමෙන් එකක් උල්ලංඝනය වුණාම ඇති. ඒ හතරෙන් එකක් උල්ලංඝනය වුණොත් එයා උපසපන් භික්ෂුවක් නෙමෙයි. එයා භික්ෂූත්වයට අයිති නෑ. එක්ක සාමණේර වෙන්න ඕන, එහෙම නැත්නම් ගිහි වෙන්නට ඕන. ඔය දෙකෙන් එකක් තමයි යාට ඉතුරු වෙලා තියෙන්නේ. එයාට ආයේ මේ ජීවිතේ කවදාවත් උපසම්පදා වෙන්නත් බෑ. එක සැරේයි උපසම්පදා සීලය සමාදන් වෙන්නේ නැත්නම් ලබාගන්නේ ජීවිතේටම එක සැරේ. අනිත් ඕනම සීලයක් බිඳුනොත් අය සමාදන් වෙන්න පුළුවන්. මේක බිඳුනොත් අය සමාදන් වීමක් නෑ. එහෙනම් ඒ කාරණේම පැහැදිලි මේ උපසම්පදා සීලයේ ඇති බලය. ජීවිතේට එක වතාවක් සමාදන් වෙන්නේ. ජීවිතේ එකම අවස්ථාවයි උදෙසා හිමි වෙන්නේ. අනිත් ශික්ෂාපද සමාදන් වෙන්න අපිට උදේ හවා අවස්ථාව තියෙනවා. හැබැයි මේ උපසම්පදා සීල සමාදන් වෙන්න ලැබෙන්නේ දිවි තුරාවට එකම මොහොතක. සමාදන් වුණොත් ඒක කැඩිලා බිඳලා ගියොත් ඒවා කැඩෙනවා. පරාජිකා හතරෙන් එකකටපත් වුණොත් ආයස උපසම්පදාවල් ලැබෙන්නේ. හැබැයි මෙහෙම පුළුවන්. කෙනෙකුට උපසම්පදා සීලයක් සමාදන් වෙලා නැත්නම් උපසම්පදාව ලබාගෙන තමන්ට තනියෙන් කරන්න බෑ. ඒ දේ සිද්ධ කරන්නට සංඝ රත්නය අවශ්‍ය වෙනවා. සීමා මාලකයක් අවශ්‍ය වෙනවා. වත්තු සම්පත්තිය, සීමා සම්පත්තිය, පරිස සම්පත්තිය මේ ආදී වශයෙන් ඒ සඳහා බලපාන සම්පත්තීන් තියෙනවා. හේතු තියෙනවා. ඒ සියල්ල එකතු වුණාට ගොනු වුණාට පස්සේ තමයි උපසම්පදාව ලැබෙන්නේ. ඒක තනි භික්ෂුවකට දෙනමකට තුන්නමකට කරන්න බෑ. ඒකට සංඝයා ඉන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ සීලය එක සමාදන් වුණාට පස්සේ නැත්නම් උපසම්පදා විනයානුකූලව ඤප්ති චතුර්ථ කර්ම වාක්‍යයෙන් ලැබුණාට පස්සේ ඒ උපසම්පදාව රැක ගැනීම ඒ භික්ෂුවට අයිති කාර්යයක්. ඒ සඳහා දැනගෙන තිබීම ඉතාම වැදගත්. යම් විදියකින් උපසම්පදාවෙන් ඒ භික්ෂුවකට අයින් වෙන්න ඕනි නම් ඒ උපසම්පදාව රැකගෙන යන්න බැරි නම් එයාට ක්‍රමයක් තියෙනවා. ඒකට කියන උපසම්පදා ප්‍රතික්ෂේප කිරීම කියලා. ප්‍රතික්ෂේප කිරීමත් ඉතා විනයානුකූලව සිද්ධ වෙන්නට ඕන. ඒවා ඉතින් තාම දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කරුණු. ඒවා උපසම්පදා සීලය ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා දන්නවා. එතකොට මේ උපසම්පදාව රැකීමත් ප්‍රතික්ෂේප කිරීමත් කියන මේ කාරණා මනාව දැනගෙන සිද්ධ කිරීමෙන් ඒ භික්ෂුවට නැත්නම් ඒ ශාස්ත්‍ර ශාසනයට ඒ ශාසනයේ භික්ෂූන්ට මෙලොව පරලොව හිතසුව සලසාගෙන ශාසනයට දීර්ඝ ජීවයක් ලබා දෙමින් ඉදිරියට අරන් යන්නට අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා උපසම්පදාව කියන්නේ ඒ වගේ ඊටාම වටිනා සම්පතක්. එතකොට මේ පරාජිකා ආපත්තියට පත්වීම හේවත් මුල් ශික්ෂාපද 4 බිඳී යාම කියන මේ කාරණය ඇතැම් විට බරපතල පාපයක් සමගත් සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් විට එහෙම පාපයක් නෙවෙයි සුළු පාපයක් සිද්ධ වෙන්නේ. නමුත් ආපත්‍ය සිද්ධ වෙන්න පුළුවන්. පරාජිකා වෙන්න. ඒ නිසා මේවා ගැන දැනගෙන තිබීම ඉතාම වැදගත්. නොදැන සිටීමට වඩා දැනගෙන සිටීම ඉතාම වැදගත්. උපසම්පදා සීලයක් ආරක්ෂා කරන ස්වාමින් වහන්සේ නමක් ඇතැම් විට නොදැන්නම පරාජිකාපත්‍යයකට පත් වෙලා ඒක සංගවගෙන දැන් නොදන්නවනම් කොහොමත් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් කරන්න දෙයක් නැහැ කියලා බේරෙන්න බෑ. ඒකයි දැනගන්නට ඕනේ කියලා කිව්වේ කල්තිය. එතකොට මේ උපසම්පදාව තමන්ගේ අතින් ගිලිහිලා එයා ඒ භික්ෂුව හිතනවා මම උපසම්පදා කෙනෙක් කියලා. එහෙම හිතාගෙන කාලයක් කටයුතු කළ පස්සේ කාලෙක එයාට දැනගන්න ලැබෙනවා බණ පොතපත ඉගෙන ගැනීම විනය ඉගෙන ගැනීම තුළ මම මෙන්න මේ වරදට අහු වෙලා කියලා. අන්න එතකොට එයාට බරපතල විදිහේ පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. බරපතල විදිහේ පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. මේ පරාජිකා 4 ගැන කෙටියෙන් කිව්වොත් පළවෙනි පරාජිකා තමයි මෛථුන සේවන ය කිරීම පිළිබඳව පරිදිය. ඒතර කිසිම ක්‍රමයකින් මෛථුනයක් සේවනය කරන්නට භික්ෂුවකට අයිතියක් නැහැ. ඒ ගැන ඉතින් එතනින් එහාට විස්තර විනය පොත්පත්වල තියෙනවා. ස්වාමීන් වහන්සේලා අනිවාර්යෙන් ඉගෙන ගන්නට ඕන. හැබැයි මේ පරාජිකා ආපත්‍ය උනත් ඒ ආපත්‍යට පත්වෙන ආකාර තියෙනවා. ඒකෙන් බේරෙන ආකාරයන් තියෙනවා. ඒතකොට මේවා හරියටම දැනගෙන තිබීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඊළඟට දෙවන පරාජිකාව තමයි අයිනාදාන පරිදේහවත් අදින්නාදාන පරාජිකාව සොරකම කිරීම සම්බන්ධයෙන්. ඊටා කුඩා මේ 725ක් පතපනාක් සොරකම් කිරීමෙන් පරාජිකා වෙන්නේ නැහැ. ඉතින් මේ දෙවනි පරාජිකාව ගැන විනිශ්චය කිරීමත් බොහොම සූක්ෂමයි. ඊටාම සියුම්.
ඉතින් ඒක නිසා ඒ දෙවනි පරාජිකාව ගැන තා හොඳින් දැනගන්නට ඕනේ. පස්විසි අවහාරයක් කියලා තියෙනවා. ඒව දැනගන්නට ඕන. ඊළඟට මනුස්ස විග්ඝහ පරිජය. මනුස්ස විග්ඝහ පරිජය කියන්නේ මිනිසෙක් මැරීම සම්බන්ධයෙන් පරාජිකාව. මේ කියන්නේ උපසම්පදා භික්ෂූන්ට තියෙන පරාජිකා 4. තුන්වෙනි පරාජිකාව, හතරවෙනි පරාජිකාව, මේ පරාජිකා 4 මනුස්ස විග්ඝහ පරිජය කියන්නේ මිනිසෙක් මැරීම සම්බන්ධ වූ පරිජය. මොන හේතු කලල රූපේ පටන් වයස්ගත වෙලා අවුරුදු 120ක් ජීවත් වෙච්ච කෙනෙක් වුණා මේ උපක්‍රමශීලීව හෝ සියතින් හෝ කිරීමකින් හෝ කරවීමකින් ඝාතනය කරන්න බෑ. ඒවට තියෙනවා තවත් කරුණු ඉගෙන ගන්නට ඒ සිද්ධ කරන ප්‍රයෝග සම්බන්ධයෙන්. ඊළඟ පරාජිකාව තමයි මේ උත්තරීය මනුස්ස ධම්ම සමුල්ලාපනය කිරීම පිළිබඳ පරිදි. ඒ කියන්නේ තමා වෙත නැති ධ්‍යාන මාර්ගඵල අභිඥා විමෝක්ෂ සමාපatti ගැන බොරුවට ප්‍රකාශ කරන මට මේවා තියෙනවා. එතකොට මේ භික්ෂූත්වය නැති වෙලා. ඉතින් මෙන්න මේ කියන හතරෙන් එකකටපත් වුණාම ඇති. හතරටපත් වෙන්න එකක් ඕන කියලා එකක් නෑ. එකකටපත් වුණාම එයා භික්ෂුවක් නෙවෙයි. මේකකටපත් වෙලා ඔහු ඒවා ගැන දැනම පත් වුණා කියලා දැනම ඉන් අනතුරුව සිව්පස පරිභෝග සිද්ධ කරනවා නම් සංඝ සතු භාණ්ඩ පරිභෝග කරනවා නම් සංඝ ලාභ ලබනවා නම් ඒ පරාජිකා වුණා කියලා දැනගෙන ඒ විදිහටම ඉන්නවා නම් එයා බරපතල පාපයක් කරගන්නවා. පරාජිකා වෙච්ච භික්ෂුවක් ඒ භික්ෂුවකට සංඝ සතු සෙනසුන් වල අයිතියක් නැහැ. සංඝ සතු දානමාන වල අයිතියක් නැහැ. මොන හේතුවකින්වත් ශාසනය ලැබෙන දෙයක ඔහුට අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා අවසානයේදී පරාජිකාපත්තියට පත්වීම මුල් කරගෙන බොහෝ පව්කම් සිද්ධ කරලා මරණින් මත්තේ අස්පනා පිටම මෙලොව ගිනිදල් මත පැසි ඉඳලා අපාය උපදින්නට හේතු වෙන්නට පුළුවන්. මේවා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ සැබවින්ම භික්ෂූත්වයේ රැකුණොත් බුදුසසුන රැකෙනවා කියන මේ කාරණය සර්වඥතා ඥාණයෙන් දැකවදාළ නිසා. එනිසා භික්ෂූත්වය ආරක්ෂා කරගන්නට සෑම උපසපන් භික්ෂුවක්ම පළමු කොට කටයුතු කරන්නට ඕන. සීලයක් ආරක්ෂා කරද්දී ඒ සීලය කුකුස් සැක ඇති නොවන විදියට ආරක්ෂා වෙන්නට ඕන. මගේ සීලය කැඩුනද දන්නේ නැහැ, රැකුණද දන්නේ නැහැ, මෙතන ආපත්‍යක් වුණාද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ. මෙහෙම සැක ඇති වෙලා හරියන්නේ නැහැ. අර කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යංකින්චි සිතිලං කම්මං සංකලිට්ඨංව යං වතං සංකස්සරම් භ්‍රමචරියං නතං හෝති මහප්පලං. සැකසහිතව බ්‍රහ්මචර්යාවක් රැකලා හරියන්නේ නැහැ. විනය ගැන සිකපද ගැන පැහැදිලි විනිශ්චයක් උගත් ශ්‍රී සද්ධර්මයට අනුව විනයට අනුව තමා තුළ පැවතිය යුතුමයි. ඉතින් ඒ නිසා උපසම්පදා සීලය සැක උපදවා රකින්න පුළුවන් එකක් නෙමෙයි. සැකහැර දැනගෙන තිබිය යුතුයි ධර්මයේ විනය. විශේෂයෙන් විනය. අර බහලා තියෙනනේ ධම්මපද අට කතාවේ තියෙන ඒරකපත්ත නාරජතුමාගේ කතාව කියලා ධර්ම කතාවක් බොහෝ දෙනා අහලා තියෙනවා. ඒ ඒරකපත්ත කියන නාගරාජයා පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් පිරිසිදු භ්‍රමචර්යාවක් රැකපු ස්වාමින් වහන්සේ නමක්. ඉතින් එක්තරා අවස්ථාවක ඒ ස්වාමින් වහන්සේට ඔරුවක යනකොට ඇල්ලූ ගහක කොළයක් කැඩිලා ගියා. එතකොට හිතලා නෙමෙයි කොළේ කැඩුවේ. ඔරුවක ගහගෙන යද්දී ඔරුවට නගිද්දි ගහක අත්තක් අල්ලගෙන මේ ඔරුවට නැගලා එහෙට මෙහෙට යද්දී මේ අත්ත අතහරින්න බැරි වුණා. ඉතින් අත්තත් එක්ක කොළ ටිකත් එක්ක කැඩලා ගියා. භූතගාම පාතාමේතාය පාජෙත්‍යයන් කියලා ඇවතක් තියෙනවනේ ආපත්තිය. එතකොට මෙන්න මේ ඇවත මුල් කරගෙන මේ ස්වාමීන් වහන්සේට බලවත් කුකුසක් ඇති වුණා. මොකද ඇති වෙච්ච කුකුස මම මේ වැරද්ද කළාද කියලා. නමුත් උන්වහන්සේට බැරි වුණා ඒ ඇවත දෙසාගෙන පිරිසුදු වෙන්නට. අවසානයේ මෙන්න මේ කුකුස හිතට ආවා. ඇවිල්ලා මරණින් මත්තේ තිරිසන් ලෝකෙට කියන්නේ නාග ලෝකෙ ඉපදුණා. එතකොට මේ වගේ ඇවතකටපත් වෙලා එහෙමනම් දැන් මේ ශාස්ත්‍රයේ තියෙන ප්‍රධාන ගණයේ ශික්ෂාපදයක් උල්ලංඝනය